එකකින් මිදුලතු ගන්න හිතලා තියෙන්නේ. morning මේ දවස්වල හරියට ගස්වල කොළ වැටෙනවනේ. පේනවනේ. අතු ගාලා ඉඳලත් ගෙවිලා ගිහිල්ලා. මේ අද රිසල්ට් එනවලු නේද? මම කිව්වා ඕකිට. ඇවිදිපු ඇවිදිල්ලට ඕකේ අනිවාර්යෙන් පොසිටිව් ඇති. මොනවාද කියවන්නේ? මැටිල්ලගේ PCR කරා කියලාත් මට ආරංචි. කොහෙද? ගෙදර ඉඳන් අවුරුදු කමේ කිව්වම මේකේ ගියානි පමුණේ පදිංචි වෙන්න. මොන බලන්නකෝ ඕකේ පොසිටිව් වුණොත් මම ලෝචිගේ අම්ම නෙමෙයි. කිව්වා ඕකිට කිව්වා මම. මගුලේ PCR එකක් නෙමෙයි යන්නේ. අද රිසල්ට්ස් දානවලු නේද? A level රිසල්ට්ස්. ඒක මිසක් ඔය අපේ බ්ලොග් එකත් අද උදේ ෆෝන් එක තියාගෙන බල හිටියේ තාම දාලා නැහැ කියන්නේ. දැන් ඉතින් අපේ චූටි නම් ඔන්න උඩින්ම පාස් ඇති. ඒක නෙමෙයි මැටිල්ඩා ඒකිගේ කෙල්ලට දැම්මම දොස්තරලාවක් කරන් දීලාලු. ඒකත් නෙමෙයි අල්ලපු ගෙදර වයලා කොල්ලට ඔය ඉංජිනේරු පීඨේ ගාවින්ම බෝඩිමක් ඔය ඇවිද්දි පහුගිය දවස්වල. අනේ මේ කාන්තියෝ හැමෝම කතා වෙන්නේ මැටිල්ලාගේ කෙල්ල කරපු විදියයි වයලාගේ කොල්ලා කරපු විදියයි. අපේ චූටි කරපු විදිය ගැන නම් කවුරුත් කතා වෙන්නේ නැහැ. අපේ චූටි තමයි හොඳටම කළේ. ඒක නෙමේ කාන්තියෝ. අපි ඉස්කෝලේ යනකොට අපේ රිසල්ට් එනකොට අපි කොහොමද ඒ කාලේ නේ? උදේම නැගිටලා අම්මලට වැඳලා කිරිබත් කාලා ඉස්කෝලේ යන්න රිසල්ට් බලන්න. ඔක්කොටම කලින් ඉතින් අපි බලන්නේ ආරයාගේ රිසල්ට් නේ.